නයි මිරිස් හදලා ලක්ෂ ගණන් හොයන්න ඉතින් ඉන්නේ. මතක තියාගන්න. එහෙම ලක්ෂ ගණන් හොයන්න බෑ. ඒකට තියෙනවා ක්‍රමවේදයක්. පිළිවෙතක් තියෙනවා. කරන්න ඕන දේවල් ටිකක් තියෙනවා. ලොකු ප්‍රමාණයක් පැල හිටෙවුව කියලා එහෙම නයි මිරිස් වලින් ආදායම් ගන්න බෑ. ඔබ නවකයෙක් නම් අනිවාර්යයෙන්ම පැල පොඩි ප්‍රමාණයකින් පටන් ගන්න. මෙන්න ඒකට සුදුසුම පැක්කයක්. පැල 20යි තියෙන්නේ. මේ පැල 20 හදා ගන්න විදිය, නඩත්තු කරන විදිය, අස්වැන්න ගන්න විදිය, ඒ වගේම අස්වැන්නෙන් පස්සෙත් කරන්න ඕනේ මොකද්ද කියලා අපි කියලා දෙන්නම්. ඔබට පුළුවන් මේ පැල 50 පැකේජ් එක බලන්න ඕන ලස්සන. ආයෙත් ක්වොලිටි එකට තියෙන පැල 50. අපේ පැල මෙන්න මේ වගේ පැල තමයි එන්නේ. මේ පොඩි කොළ දෙකේ පැල එන්නේ නැහැ. මේ තියෙන්නේ 100 පැකේජ් එක. මේක තව ලොකු වෙන්නත් ඕන. මේ 50 පැකේජ් තියෙන්නේ. මේ තමයි මේ සතියේ අපි හදපු පැල. මේ පැල අපිට එවන්න පුළුවන්. මේ වගාව ගැන සම්පූර්ණ විස්තරය ඔබට කියලා ඔබ මේකෙන් ගොඩ දාන්න. අපි වග කියන මේ පැල වලට